ඔයා කවදා හරි හිතලා තියෙනවද? ඇයි ඔයාට හැමදාම වරදින්නේ කියලා? ඔයා මොන වැඩේ පටන් ගත්තත් ඒක මැද නතර වෙන්නේ ඇයි කියලා. ගොඩක් අය හිතන්නේ එයා පරාජිතය වුණේ සල්ලි නිසා. එහෙමත් නැත්නම් වාසනාව නැති නිසා කියලා. හැබැයි ඇත්ත කතාව මේකයි. ඔයා පරාජිතයෙක් වුණේ සල්ලි නැති නිසා නෙවෙයි. ඔයාගේ මානසිකත්වය පරාජිතයෙක්ගේ නිසායි. ලෝකේ 99%ක් මිනිස්සු ජීවත් වෙන්නේ වින්දිතයෙක් විදිහටයි. ඒ කට්ටිය හිතන්නේ මුළු ලෝකෙම උන්ට එරෙහිව කුමන්ත්‍රණය කරනවා කියලා. අද මේ වීඩියෝ එකෙන් මම කියන්නේ පරාජිත ආගාදයෙන් මිදලා ජයග්‍රාහී මානසිකත්වයට මාරු වෙන්නේ කොහොමද කියලා. පළවෙනි පාඩම වගකීම නැමැති බලය. පරාජිතයෙක්ගේ ලොකුම ලක්ෂණය තමයි අනුන්ට බැනීම. ගෙදරින් උදව් කළේ නැහැ, ආර්ථිකය නරකයි, යාළුවෝ මාව දාලා ගියා. ඔයා අනිත් අයට ඇගිල්ල දිගු කරන හැම වෙලාවකම ඔයා කරන්නේ ඔයාගේ ජීවිතයේ බලය අනිත් අයට පවරන එකයි. ස්ටොයික් දර්ශනය උගන්වන ආමෝර් ෆාටි කියන්නේ ඔබේ ඉරණමට ආදරය කරන්න කියන එකයි. ඔබට මොන දේ වුණත් ඒක ඔබේ වගකීමක් විදිහට බාර ගන්න. බුද්ධිමත් කෙනෙක් කරන්නේ එක්ස්ට්‍රීම් ඕනර්ෂිප් එකක් ගන්න එක. ඔයා පරාජිතේ උනේ ඔයාගේම තීරණය නිසා කියලා ඔයා පිළිගත් දවසට විතරයි ඔයාට ඒක වෙනස් කරන්න බලයක් ලැබෙන්නේ. වින්දිතෙක් වෙන එක නතර වෙලා ඔයාගේ ජීවිතයේ අයිතිකාරයා ඔයාම වෙන්න. දෙවනි පාඩම ජයග්‍රාහකයාගේ හෝමෝන. විද්‍යාවේ පෙන්වා දෙනවා ද විනර් ඉෆෙක්ට් කියලා සංකල්පයක්. මේක මාරම වැදගත් සංකල්පයක්. ඔයා එක පුංචි ජයග්‍රහණයක් ලැබුවම ඔයාගේ මොළය ටෙස්ටෙස්ටරෝන් හා ඩොපමයින් හෝමෝන නිපදවන. ඒකෙන් ඔයාට ඊළඟ වැඩේ කරන්න ලොකු ආත්ම විශ්වාසයක් නිකම්ම ලැබෙනවා. පරාජිත මානසිකත්වයේ ඉන්න අය කරන්නේ එක පාරටම ලොකු දේවල් කරන්න ගිහින් ආයෙත් පරාජය වෙන එකයි. හැබැයි බුද්ධිමත් කෙනෙක් කරන්නේ මයික්‍රෝ වින්ස් එහෙමත් නැත්නම් පුංචි ජයග්‍රහණ එකතු කරන එකයි. අද උදේට හරි වේලාවට හැරුණා නම් ඒක ජයග්‍රහණයක්. අද දවසේ වැඩ ටික નિયમિત පරිදි කළා නම් ඒක ජයග්‍රහණයක්. ඔයා දවසකට ජයග්‍රහණ 10ක් ලැබුවොත් දවස අවසානයේ ඔයාගේ මොළය විනර් මෝඩ් එකට නිකම්ම මාරු වෙනවා. සාර්ථකත්වය කියන්නේ පුංචි ජයග්‍රහණ පෙළක ලොකු එකතුවක්. තුන්වෙනි පාඩම වේදනාවට ආදරය කරන්න. පරාජිතයා වේදනාව දැක්කම දුවනවා. හැබැයි ජයග්‍රාහකයා වේදනාව දකින්නේ තමන්ගේ ඉන්ධනයක් විදිහටයි. යකඩයක් ශක්තිමත් වෙන්නේ ගින්දර ඇතුළේ තලන කොටයි. මේ මනසත් ඒකමයි. ඒ නිසා අරගලයට ගොඩාක් ආදරය කරන්න. ඔයා අද ඉඳන් ප්‍රශ්නවලට ඇයි මට මෙහෙම වෙන්නේ කියලා අහන්නේ නැතිව මේකෙන් මම ඉගෙන ගන්න මොනවද කියලා අහන්න පුරුදු වෙන්න. ක්‍රියාවට එන බාධාව තමයි ක්‍රියාවේ මාවත වෙන්නේ. ඒ කියන්නේ ඔයාට එන බාධාව තමයි ඔයාගේ දියුණුවේ රහස. මාස්ටර් මයින්ඩ් කෙනෙක් බාධාවන් නැස්සේ තමන්ගේ අවස්ථාව හොයාගන්න. අවසානයේට මේක මතක තියාගන්න. ඔයා පරාජිතයෙක් වෙන්නේ තීරණය කරපු දවසට විතරයි. එතකන් ඔයා පරාජිතයෙක් නොවේ. ඔබ තවම මේ ගේම් එක අතහැරලා නැහැ. ඒ නිසා හැම වෙලාවෙම ජයග්‍රහණය කරන්න එක පියවරක් හරි ඉස්සරහින් තියන්න.